My dear universe වෙත ආදරණීය ඔයාලව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක හරහා මා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ශිව දෙවියන්ගේ ශක්තිමත් මන්ත්‍ර තුනක්. මේ මන්ත්‍ර හරහා මනස සංසුන් කරනවා, ආරක්ෂාව ලබා දෙනවා. ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරනවා. ඉතින් මේ මන්ත්‍ර තුන අතරින් පළමුවෙනිම මන්ත්‍රය තමයි ඕම් නමः ශිවාය. මේ ඕම් නමः ශිවාය උදෙක්ම මන්ත්‍රයක්ම නෙවෙයි. එය බහුකාර්යයක් ලෙස දැක්වෙනවා. මේ මන්ත්‍රය වසර 10 ගණනකට පෙර සිට පැවත එන්නක් ලෙස තමයි සඳහන් වෙන්නේ. එය ශිව දෙවියන් උදෙසා කරන පවිත්‍ර වූ මන්ත්‍රයක්. මේ මන්ත්‍රය පංච අක්ෂර මන්ත්‍රය කියලත් හඳුන්වනවා. නා ම සි වා ය. නා කියලා කියන්නේ පෘථුවිය. නා කියන අක්ෂරය හැඟවෙන්නේ පෘථුවිය. ම කියන අක්ෂරයෙන් ජලය. සි කියන අක්ෂරයෙන් ගින්න. වා කියන අක්ෂරයෙන් වාතය. ය කියන අක්ෂරයෙන් ඊතර ලෙස නියෝජනය වනවා. නමः ශිවාය. ඕම් නමः ශිවාය මන්ත්‍රය ඔයාගේ ආත්මාර්ථකාමීත්වය සහ සතුරුකම් සංසිඳවනවා. එය ඔබව නිවැරදි මාර්ගය වෙත ගෙන යනවා සහ මාර්ගය පෙන්වනවා. මේ මන්ත්‍රය ඔයා ජප කරනවා නම් ඉතා මැනවින් කීප වතාවක් කියවන්න ඕනේ. යෝග ඉරියව්වෙන් වාඩි වී ශරීරය, ඒ කියන්නේ සිරුර කෙලින් ඍජුව තබාගෙන තමයි වාඩි වෙන්න ඕනේ. එසේ හිඳගෙන අවදි වූ සැනින් දවසේ පළමු ක්‍රියාව ලෙස මෙය සිදු කරන්නට ඕනේ. මේ මන්ත්‍රයේ කිසිදු චාරිත්‍රයක් හෝ උත්සවයක් හෝ නොමැති අතර එය සරල මන්ත්‍රයක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ නිසා මේ මන්ත්‍රය ඕනෑම ස්ථානයක සිට කළ හැකියි. නමුත් මතක තබා ගත යුතු දෙයම නම් ශරීරය ඍජුව තබා සැහැල්ලුවෙන් සිටිය යුතුයි. මේ මන්ත්‍රය ශාන්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය උදෙසා භක්තිකයන් විසින් අසන්නම වුණ මන්ත්‍රයක්. ඉතින් උදෑසන ඒ වගේම රාත්‍රී කාලයේ මේ මන්ත්‍රය භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම බ්‍රහ්ම මුහූර්තයේ යෙදෙන උදෑසන කාලයේ ඔයාලා අවදි වූ සැනින් මේ මන්ත්‍රය ජප කිරීමෙන් ඔයාලට ගොඩාක් යහපත උදා කරනවා. විශේෂයෙන් මේ මන්ත්‍රය භාවනා කිරීමට ඉතාම යෝග්‍ය වූ මන්ත්‍රයක්. සරලම සහ බලවත්, ඒ වගේම මනස සංසුන් කරන මන්ත්‍රයක් වන මෙය දිනපතාම ජප කරන්න. බෙහෙවින්ම ඔයාලගේ ජීවිතයට යහපතක් ගෙන දෙනවා. ඉතින් දින 21ක් එක දිගට නොකරවා සිදු කර බලන්න ඔයාලගේ ජීවිතේ වෙනසක් වේ. මේ හරහා සෝය, ආරක්ෂාව, බය දුරු වීම, ඒ වගේම පූජාවන් මේ ආදිය අරමුණු කරගෙන අසනීප අවස්ථාවන් වලදී සහ භාවනාදීට මේ මන්ත්‍රය භාවිතා කරනවා. සහ ඉතා යෝග්‍ය වන බොහෝ අය මෙය හීලින් චාන්ට් කියලා හඳුන්වනවා. මේ භාවිතා කරන විට බුද්ධිය, ආත්මීය බලය, ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ ශිව මන්ත්‍රය ශිව දෙවියන් උදෙසා පූජා කරන සරල මහා බලවත් වූ මන්ත්‍රය වන මෙය 21 වතාවක් සජ්ජායනා කරන්න. හැකිනම් දිනපතාම මෙලෙස සිදු කරන්න. සිදු කර වාගේ ජීවිතයේ වෙනස බලන්න. ඊටම සුළු වෙලාවයි යන්නේ. ඔයාලා නිදහස් තැනක ඉඳගෙන මනස සංසුන් කරගෙන ශරීරය ඍජුව තබාගෙන මේ සජ්ජායන කරන්න. ඕම් නමः ශිවාය. 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 ඕම්
Om Namah Shivaya. 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 මේ මන්ත්‍රය ඔබලා මේ ආකාරයට 21 වතාවක් දිනපතා සජ්ජායනය කර ඔයාලගේ ජීවිතයට යහපත ළඟා කරගන්න පුළුවන්. ඊටාම බලවත් වූ මේ මන්ත්‍රය වගේම තවත් මන්ත්‍ර දෙකක් තියෙනවා. ඔයාලට භාවිතා කළ හැකි. ඊළඟ වීඩියෝ එක හරහා